එක්සෑම් එකට මේ වහන්නේ ඉතිහාසෙ මොන වගේද එහෙම මොකද්ද කියන එක. ආයුබෝවන් ළමයි 2028 A level ICT කරන දරුවන්ට හතරවෙනි පාඩම logic gate පාඩම පටන් ගන්නවා මේ ඉරිදා ෆිසිකල් පන්තියේ. ඒත් එක්කම ඔන්ලයින් ක්ලාස් එකේ අපි logic gate පාඩම පටන් ගන්නවා. ඔන්ලයින් ක්ලාස් එකේ විස්තර දැනගන්න අපේ WhatsApp group එකට set වෙලා ඉන්න. සහ මේ logic gate පාඩම 2027 ICT කරන ළමයින්ගේ එක්සෑම් එකෙන් ලකුණු 10ක් හම්බ වෙන පාඩමක්. 10ක් 10.5ක් වගේ එනවා. ඒතර ඔන්න ඔය 10.5 ගන්න විදිහ සහ මේ 10.5 කොහොමද ගොඩනගා ගන්න කියන එක ගැන කතා කරන්න අපි අර වෙනද පන්තිය කරන විදිහට නෙමෙයි අලුත් විදිහකට අලුත් approach එකකින් වැඩක් පටන් ගන්න තියෙනවා. අපි පොඩි mind map එකක් හදලා තියෙනවා මේ logic gate පාඩම හරි විදිහට ඔලුවට ගා ගන්න. එතකොට පාඩම කොටස් 6කට විතර බෙදලා මේ පාඩමේ මේ කොටස් කොහොමද flow වෙන්නේ කොහොමද හරියට ඔලුවට දා ගන්න කියන එක ගැන අපි ඒකෙදි කතා කරමු. ඒත් එක්ක දැන් logic gate පාඩම ඔය හතරවෙනි පාඩම බේස් වෙන්නෙම මේ logic gates නැත්නම් තාර්කික ද්වාරات එක්කනේ. ඒතකොට තාර්කික ද්වාරය ඇයි හැදුනේ? තාර්කික ද්වාර පාවිච්චි කරලා මොන වගේ දෙයක්ද ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ සහ ලෝකෙට ඒකත් එක්ක වෙච්ච බලපෑම ගැන පොඩ්ඩක් කතා කරනවා. පාඩමේ පොඩි ඉතිහාසයක් තියෙනවා ඔලුවට දාගන්න. ඒක නේ ඔලුවට දාගන්න ඕන එකක් නෙමෙයි. කතන්දරේ තමයි මේ එක්සෑම් එකට මේ වහන්නේ ඉතිහාසෙ මොන වගේද එහෙම මොකද්ද කියන එක. අද මේ පාඩමේ මේ logic gate වල ආරම්භය සහ මේ ඕකට මුල් වෙච්ච මේන්ම කැරක්ටර් ගැන පොඩි අයිඩියා එකක් ඔලුවේ තියාගන්න එක වැදගත් කියලා මම හිතනවා.